සදහවත් කාරුණික පින්වත්නි, අද දින අප විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාළ ශ්‍රී වීරසේකරාමාධිපති රාජකීය පඬිත අවසරයි නම කියන්නට පොතානයගම සෝමරතන මහානායක හාමුදුරුවන් වහන්සේට අප අනුකම්පාවෙන් ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට ධර්ම දේශනාව ආරම්භ සඳහා. සියලු දෙනාම නමස්කාර වේවාවතුරේ සමගා බුදුහිමි සරණාමි නමස්කාර වේවාගම් සමනා සමේහං සරණාමි නමස්කාරේ සමනා සරණාමි නමස්කාරේ සරණාති සරණාමි සාදු සාදු චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ
අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නීතිතස්ස පිපකාරං පුඤ්ඤානි පව්වදිතස්ස පිපකාරං පුඤ්ඤානි සාදු 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 අනුරාධපුර නවනගරය ශ්‍රී ධර්මාලංකාර ධර්මායතන විහාරස්ථානයේ කර විහාරාධිපති නම කියන්නට අවසරයි තිරප්පන් මතුවේ විනීත නායක සම්මෙත් වහන්සේගේ 53 වන ජන්මදිනය කරගෙන විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා සහ දායක සභාවේ සියලු පිළිතුරු විසින් උන්වහන්සේට දුක් නිරෝගී භාවය පතා සිද්ධ කරන උදාර පින්කම. පළමුවෙන්ම අපේ ගෞරවනීය නායක හම්බුනේ වහන්සේට ශ්‍රී ධර්මාලංකාර ධර්මායතන අධිපති තිරප්පන් මහේ විනීත ගෞරවනීය නායක හම්බුනේ වහන්සේට මේ සිද්ධ කරන උදාර මහා කුසල ස්කන්ධය නිදුක් භාවයේ පිණිස වේවා නිරෝගී වේවා සෝපත් වේවා කායික සුවය ඇති වේවා මානසික සුවය සහනය වේවා වහන්සේගේ හිතේ තියෙන බලාපොරොත්තු මුදුන්පත් තවත් බොහෝ කාලයක් සසුන්කිත බබළුවන්නට වහන්සේට চিරාත් කාලයක් ආයුබෝ වේවා. එවන් උදාරතෝ මහින්කමක් සංවිධානය කරගන්න දෙතුන ශාසනය අනාගතේ බාර ගන්න අපේ පුංචි හාමුදුරුවෝ වහන්සේලා ඇතුළු දායක පින්වතුන් සියලු දෙනාටම ආශිර්වාද කරනවා. ඔබට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කායික මානසික සුවය සහනය සැලසේවා අප්‍රමාණ බලාපොරොත්තු ඉස්වල තියෙන සියල්ලක් මුදුන්පත් වේවා. අපි හැමෝටම මේ පින්තුන් නිවන් අවබෝධය ලබන්නටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා ධර්ම අපි සූදානම් වෙන්නේ බණ අහන්න. මොකක්ද මේ ධර්මය? ඇයි අපි මේ බණ අහන්නේ? අපි නිකන් හිතමු මේ හැම පින්කමකම අවසානයේ අපි නිවන් අවබෝධ වීමා කියලා කරන ප්‍රාර්ථනාව. එහෙම ප්‍රාර්ථනාවක් කරන්න ඒ ප්‍රාර්ථනාවයි කරන වැඩේ අතර තියෙන සම්බන්ධය. සමහරක් වෙලට අපි දැන සමහරක් වෙලට අපි නොදැන යන මාර්ග. හැබැයි නිවන තියෙන්නේ ඔය කොහොමද නෙමෙයි. නිවන තියෙන්නේ මේ බඹයක් පමණ මේ සිරුර තුලමයි. ඒ වුණාට මම මෙහෙම දෙයක් කියුවොත් අපිට සිතිවිලි පහළ වෙනවා. කොහොමද මේ ගැන කතා කරන්නේ? ඒ උපාද නිරෝධෝච්ච
ඒකාලම්බන වත්තුක චේතෝ යුක්තා ද්විපඤ්ඤාස ධම්මා චේතසිකාමත. එකටම උපදින, එකටම නිරුද්ධ වෙන එකම වස්තුවක් ඇසුරු කරගෙන ඉන්න. ආපහු මතක තියාගන්න, එකටම උපදින, එකටම නිරුද්ධ වෙන එකම වස්තුවක් ඇසුරු කරගෙන ඉන්න. සිතිවිලි චෛතසික කියලා හඳුන්වනවා. එහෙම චෛතසික 52ක් තියෙනවා. ඒ කියන්නේ අපිට පහළ වෙන සිතිවිලි 52ක්. අභිධර්මයේ දුගන්නන්නේ. මට ඒකක් නෙමෙයි. අභිධර්මයක් නෙවෙයි ජීවත් වෙන්නේ. එදිනෙදා ජීවත් වෙනවා. සමහර අම්මලා කියනවා මේක කරුණිය. අපා දුක් විඳිනවා. අපායක වගේ. දුක් කෙලවරක් නැහැ. උදේට නැගිට වෙලා ඉඳලා රැයට රැ වෙනකන් උයනවා පියනවා රෙදි හොදනවා අතු ගන්නවා ඔය ටිකම නෙමෙයි. හෙට නැගිටලා කරන්නේ මොකක්ද? එන්නේ අනිද්ද නැගිටලා කරන්නේ. හැබැයි අපි දුකක් කියලා හිතපු දෙයක් සතුටින් කරමු. දැන් අලුත් දෙයක් නම් අලුතෙන් හිතන්න එපා. නේ. හැබැයි පරණ දේ දැන් මම පුංචි කාරණාවක් කියනවා. අපි මහත්තයා දැන් ආයතනය පාසල පන්සල ගෙදර විවාහය අපි හිතමු. අපි පුංචි උපමාවක් මට වෙච්ච සිද්ධියක් හින්දා මම කියන්නේ. ලෝකයේ අලුත් වැඩ පිළිවෙලක් තියෙනවද? නෑ. හැමදාම අම්මා කරේ මොකද්ද? අම්මට උරුම වෙච්ච රාජකාරියක් තිබ්බා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි උදේට නැගිට්ටා. මූණ කට හොදගත්තා. කේතලේ ලිපිය තිබ්බා. තේ ටික හැදුවා. නේද? බත් ටික උයනවා. කෑම ටික බෙදනවා. නේද? එතකොට කෑම ටික බෙදන ළමයි ඉස්කෝලේ යන මහත්තයා මෙලට යනවා තමයි හතියනේ ඉන්නවා. උදේට පුඩු ඉඳගෙන ලොකු හුස්මක් අරගෙන ඇතියනවා. දැන් අපි නිකන් හිතමු ගෙදර දුවෙක් ඉන්නවා. කවදාකවත් උදේට නැගිටින්නේ නැහැ. කවදාකවත් නැගිටින්නේ. කවදාකවත් ගෙදර අතු ගන්නෙත් නැහැ. කවදාකවත් අඩුම තරමින් පොල් බෑයක් ගාලා දෙන්නේවත් නැහැ. උයන්නේ නැහැ. පිහන්නේ නැහැ. උයන්නේ පිහන්නේ නැහැ. හැබැයි අම්මා මොකද කරන්නේ? කරදර කරන්නේ නැහැ. අම්මා කරදර කරන්නේ නැහැ. එතකොට මේ දරුවා හැමදාම හොඳට නිදාගෙන ඉන්න හැබැයි දවසක් එනවා ගෙදරින් යන්න. ඒ කියන්නේ විවාහය. දැන් මේ දුවට සිද්ධ වෙන්නේ අලුතෙන් පටන් ගන්නද පරණ විදිහට ඉන්නද? එතන ගැටුමක් නැද්ද? එතන තියෙන ගැටුම මොකක්ද? එයා ගෙදර ඉන්නේද්දි උදේට නැගිටලා තිබ්බම ගෙදර ඉන්නේද්දි තේ එකක් හදලා තිබ්බම අඩුම තරමින් අම්මට පොල් බෑයක් හරි ගාලා තිබ්බනම් ඒ පටන් ගත්ත ජීවිතේ එතනින් එහාට මොකද කරගෙන යන්න තියෙන්නේ? පවත්වගෙන යන්න. අලුතෙන් වැඩ පිළිවෙලක් කරනවා කියන්නේ දවසක් කරයි දෙකක් කරයි තුන්වෙනි දවසේ ඉඳලා ගෙදර වන්න. අලුත් වැඩ පිළිවෙල. ලෝකේ අලුත් වැඩ පිළිවෙලව නෑ. ආණ්ඩු බාරුණා කියලා හිතමු. අලුතෙන් එන ආණ්ඩුවට ඕන විදිහට කරන්න පුළුවන්ද? බෑ. ආයතනයේ පරිපාලන නිලධාරීකම් කියලා හිතන්න. එයාට ඕන විදිහට කරන්න පුළුවන්ද? ඒත් බෑ. කිසිම ආයතනයක් කිසිම පාසලක් අලුත් වැඩ පිළිවෙලව
නේ. හැම දෙයක්ම චක්‍රණයක තියෙනවා. අපිට කරන්න තියෙන්නේ මොකක්ද? ඒක හරියට. එහෙනම් මේක කිව්වේ. අපි අලුතෙන් හිතන්න ගත්තොත් එතන තියෙන්නේ මොකක්ද? ගැටුම. තමන් ගැටෙනවා. තමන් ගැටෙන්නේ. පස්සේ තමයි අනිත් මිනිස්සු ටික ගැටෙන්නේ. තනතුරක් හම්බුනහම උඩින් යන්නේ. අමාරුවෙන් යන්නේ. වෙනද පපුව පස්සට දාගෙන ගිහපු කෙනාට දැන් පපුව ඉස්සරහට දාගෙන යන්න වෙනවා. වෙනද සාමාන්‍ය විදිහට ඔළුව නිදහසේ ගිහපු කෙනා දැන් කටු උටුන්නක් දාගෙන යන්නේ. ඉස්සරහ ගැටෙන්න තමයි. පන්සලක්ම කියලා කියනවා හාමුදුරුවෝ අපවත් අලුතෙන් කෙනෙක් කියන්නේ. හොඳට බලන්න. ඔබට මුණ ගැහිච්ච ඔබේ විහාරස්ථානවල ඔබේ පන්සල්වල ඉතුරු වෙලා තියෙනවා. නිවන් දකින්න බැරි ගැටුම් ටික අන්නේ. හේතු අලුත් වැඩ පිළිවෙල බාර ගන්න නෑ. බුදුහාමුදුරුවෝ අලුත් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරේ නෑ. දන් දෙන එක බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් තිබ්බද නැද්ද? තිබ්බා. පෙරේවා සමාදන් වෙන එක තිබ්බද නැද්ද? තිබ්බා. ඒකට අර්ථයක් හදලා දුන්නා. ගස්වලට වැන්දද නැද්ද? වැන්දා. දැන් වදිනවද නැද්ද? වදිනවා. ගැටිලා නැහැ කොහොමද? දැන් අපිට කිව්වොත් තරණේ ගහටම වදින්න. මොකද අපි දැක්කම කොරෝනා කාලේ ඔක්සිජන් නැතුව මිනිස්සු බලබලට වගේ පාරේ වැටෙද්දී ගහකින් නිපදවන ඔක්සිජන් ටික කොච්චර වටිනවද කියන්නේ. නිසා ගස්වලට ගල්වලටත් වෙන්න අද අපි චෛත්‍ය වලට වදිනවා. අපිට මොන හැඩයක එකක් වෙන්නවා. අපි ඒකට වඳින්න අමුතුවෙන් අපේ හිත හදා ගන්න ඕනේ වෙන්නේ නැහැ. ඒ නිසා මම මේක කිව්වේ අපි හැමතිස්සෙම අපිට පහළ වෙන සිතුවිලි. මේ පහළ වෙන සිතුවිලි තමන් දන්නවද? මට පහළ වෙච්ච සිතුවිල්ල හොඳ එකක්. මට පහළ වෙච්ච සිතුවිල්ල නරක එකක්. ඒක ධර්මානුකූලව කියනවා නම් කියන්නේ කොහොමද? මට පහළ වෙච්ච සිතුවිල්ල කුසලයක්. මට පහළ වෙච්ච සිතුවිල්ල අකුසලයක්. හඳුනා ගන්න පුළුවන්. දැන් නිකන් හිතමුකෝ. අම්මා මැරෙන්න පණ අදිනවා. අම්මා මැරෙන්න පණ අදිද්දී අම්මා ඉල්ලීමක් කරනවා. අම්මා කියනවා මොකද්ද? මම කැමති මගේ ළමයි ඔක්කොම ටික බලන්න. මම කැමති මගේ මුණුබුරාම බලන්න. මම කැමති මගේ මිනිබිරියම බලන්න. දැන් මේකේ පේනවද හොඳ නරක කියලා දෙපැත්තක් පේනවද ඒක? ඒක තියෙන මොන වගේ සිතිවිල්ලක්ද? සාධාරණ අහිංසක සිතිවිල්ල. විපාකය මොකක්ද? පෙරේතේ. විපාකේ පෙරේතේ. එයි අපි සිතිවිල්ල හඳුනාගෙන තිබෙන්නේ. සිතිවිල්ල හඳුනාගෙන තිබ්බනම් අපි කියන්නේ හාමුදුරු කෙනෙක් ඉන්නන්න කියන්නේ. මට පිරිත් ටිකක් කියන්න කියන්නේ. ඒකට අපි කියන මොකක් කියනවද? ඒක කියන්නේ අවබෝධය කියන්නේ. ඒකෙන් දැන් මමම මේ කියන්නේ මොකද්ද? පහළ වෙන සිතිවිල්ල කුසලයක් වුණොත් එහි විපාක හොඳයි. හැබැයි පහළ වෙච්ච සිතිවිල්ල කුසලයක් වුණොත් ඒක විපාකය නරකයි. එතකොට හාමුදුරුවෝ කියන්නේ මැරෙන්න කිට්ටුව ළමයිව බලන්න ඕනේ නැහැ කියලාද? ඔව්. ඇටි වෙනකම් බැලුවා නේද? ඇටි වෙනකම් බලලා තියෙනවා. කවද්ද මේක ඉවර කරන්නේ? හදිස්සියේ තරුණ අම්ම කෙනෙක්
තරුණ තාත්තා කෙනෙක් රෝහල්ගත වෙලා මැරෙන්න කිට්ටු වෙන්නේ. පණ අදින්න වෙන්නේ. නිකන් හිතන්නකෝ. එයාට මතක් වෙනවා. ඒ අත දරුවෙක් හිටියොත් අවුරුද්දක දෙක දරුවෙක් හිටියොත් හාමුදුරුවෝ නම් කියයි. හාමුදුරුවන්ට දරුවෙක් හිටියොත් ඔහොම බල කියන්නේ නෑ. ඇත්ත. අපි මේ වටේ බුදුහාමුදුරුවෝ කීලමක් වැඩ ඉන්නවද? 28 නම. එතකන් අපි කරලා තියෙන්නේ මොකන්ද? එතකොට අපි තවත් බුදු පිළිමයක් හදන එක ගැන සතුටු වෙනවද? 29 වෙනි බුදුහාමුදුරන්ගේ බුදු පිළිමෙත් අපිට හදන්න වුණොත් දැන් මේ බුදුහාමුදුරු 28 දෙනෙක්ගේ පිළිම හදන්න දැන් සම්මාදන් වෙලා ඉවරයි නේද? ඔව් 29 වෙනි බුදුහාමුදුරන්ගේ පිළිමෙත් හැදුවොත් ඉතින් ගොඩක් වෙනවා. ඒ කියන්නේ මේකෙන් යන්නේ අපිට හැමදාම සසර බුදු පිළිම හදා දෙන්නේ. තේරෙනවද මං කියන්නේ? ඔව්. දැන් බුදු පිළිම හදන එක හොඳද නරකද? ඒක හොඳයි නේ. මං කියන්නේ බුදු පිළිම හදන්නද අපි මේ ඉන්නේ. මේකෙන් අයින් වෙන්න ඕනේ නැහැ. මේකෙන් අයින් වෙන්න ඔය හරි දැනක අපිට වැරදුනා. මම අද මගේ මාතෘකාවම කරගන්නේ මට පහළ වෙන සිතුවිලි එක්ක කුසලයක් වෙන්න ඕනේ එක්ක කුසලයක්. මම තීරණය කරන්න ඕනේ බණ ඉවරුනම බැරි වෙලාවත් හරි මට පහළ වෙන සිතුවිලි අකුසලයක් වුණා. මම කොහොමද ඒකෙන් බේරෙන්නේ? යස්ස අස්සුම් කෝරෝදං විපාකං පරිසේ. ඒ කියන්නේ ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා නම් ඒක විපාකේ නරකයි. යස්ස පතීතෝ සුමනෝ විපාකං පරිසේ. කියන්නේ සතුටක් තියනවා නම් ඒකේ ඊගා විපාකේ මොකක්ද? සතුට. දැන් මේ දෙක තීරණය කරන්නේ කොහොමද? යස්ස අස්සෝකෝරෝදං යස්ස පදීතෝ සුමනෝ. කඳුළු වැකුණු මුහුණ සිනහමුසු මුහුණ අවශ්‍ය වෙනවා. සිනහමුසු මුහුණ අපෘති කාරණාවක් කියන්නේ. දැනට එතුමා තමයි මේ කතාව කියන වෛද්‍ය ඉන්දික ලැන්ඩ්රෝල් කියලා හෘද රෝග විශේෂඥ. දැනට එතුමාම තමයි යාතික මහරෝහලේ හදිසි ප්‍රතිකාරාංශයේ ඉන්නේ. එතුමා කියපු කතාව. එතුමා වෛද්‍ය වෘත්තිය අවුරුදු 30 ගානක්. එතුමා කියනවා අපේ ආම්දමනේ ලංකාවේ 4 තිබ්බාගෙන කොනමද මිනිස්සු කොච්චර වේගෙන් අරගෙන යනවද මේ අරගෙන එන ලෙඩු ටික දොරකඩ දක්වා ගේනවා. එතන ඉඳලා මගේ වාට්ටුවට අරගෙන යද්දී දවසකට ලෙඩු 5 හෝ 7 දවසකට මැරෙනවා. ඊට වඩා ලංකාවේ මැරෙනවනේ. හැබැයි මෙතුමා කියනවා මොකක්ද? දවසකට මගේ ඉස්සරහා ලෙඩු 5ක් 7ක් අතර ප්‍රමාණයක් මැරෙනවා. එයා කියනවා මට කියන්න ඕනවන්නේ ලෙඩු 7 දෙනෙක් මැරෙනවා කියලා නෙමෙයි. මැරිච්ච එක මිනිහෙක්වත් නෙමෙයි සිනහවක් දැක්කේ. ඔවුන්ගේ මොහොත වල තිබ්බ වේදනාව, බය, තෙති ගැනීම, කතුල විපාකය මොකක් වෙන්නේ? ඒ ඉරණම ඔබ හිතනවාද අපිට ඉන්නේ කියලා කවදා හරි. අපි වරන ටිකක් තදින් හුස්ම ඉහළට ගන්නවා ළමයි දැක්කොත් කරේ තියාගෙන හරි දුවනවා. හැබැයි ඒ අපි අපේ මොහොනේ වේදනාව තිබ්බොත්, කඳුල තිබ්බොත්, බය තිබ්බොත්,
තැති ගැනීම තිබ්බොත් 7 දවසින් කොට දාන්නත් බෑ. 3 මාසෙන් කොට දාන්නත් බෑ. අවුරුද්දෙන් කොට දාන්නත් බෑ. ඇයි? තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව. තණ්හාව කියන අල්ලගත් එක. උපාදානය කියන දෙඩිව අල්ලගත් එක. උපාදානයේ පස්සේ හැපෙතට යන මොකක්ද? භවය. ඒ කියන්නේ කූඩල වගේ ගමන. කූඩල එහා පැත්තට උඩින් පනින්නේ නෑ. උඩේ හිස ඔසවලා එහා පැත්ත තියලා තමයි මෙහා පැත්ත අතාරින්නේ. හිතන්න එපා. ගෙදර උන් ටිකක් කවුරුනා 7 දවස් පින්කම කරනකම් පාපා ඉන්නවා. බැලුමක් නෙමෙයි. 3 මාස පින්කම ඉවර වෙනකම් පාපා ඉන්නවා. එහෙම බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නෑ. අපිට පාවි ඉන්න නම් හම්බෙන්නේ නෑ. යන්නේ භවයකට ගිහිල්ලා ප්‍රතිසන්දිය ලැබෙන භවය ආයු ප්‍රමාණය කොච්චරද? අපි තමයි තේසන් සත්තු සහ අපි තමයි අඩුම ආයුෂයක් ගෙවන්නේ. සමහර පෙරේත ආත්ම තියෙනවා අවුරුදු 100,000 ගන්න. සමහර යක්කු හැටියට ඉපදිච්ච ඒවා තියෙනවා බුද්ධ කල්ප ගන්න. අපි යකින් කිව්වොත් කොහොමද? බුද්ධ කල්ප ගණන් සමහර ආයුෂ තියෙනවා. දැන් අර වෛද්‍යතුමන් කියනවා ඒ මරිච්ච එක මිනිහෙක්වත් මොනේ මම සතුට හිනාවක් දැක්කේ නැහැ. ඒ කියන්නේ ඊගාව භවයේ දුකමයි. දුකමයි. මිදෙන්න බැරි නේද? අනභ්‍යාසේ විසංවිද්‍යා. අභ්‍යාස කරේ නැත්නම් විද්‍යාව විසඳනවා කියලා. මේ පාඩම් අසද්ධාය මලම්මන්. සද්ධායන කරේ නැත්නම් මලකට බෙදෙනවා. පුහුණුනේ නැත්නම් පුහුණු කරේ නැත්නම් මොකද වෙන්නේ? දිනන්න බෑ. මුළු ලෝකෙම රටවල් කොච්චර තිබ්බත් ඔලිම්පික් දිනන එක මනුස්සය. දෙන්නේ දිනන්නේ නැහැ කවදා. කොච්චර පුහුණුවක් වෙන්නේ? අපිට මේ සසර දිනන්න පුළුවන් වෙන්නේ පුහුණු කරොත් පුහුණු වුණොත් විතරයි. ඒක ගැන තමයි මම ඔබට මතක් කරලා දෙන්නේ. මට හිතෙන දේ කුසලද අකුසලද? අපි හිතමු රෝහණේ සෑයට යනවා කියලා. අපි දැන් රෝහණේ සෑයට යන්නේ බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් බුදුහාමුදුරන්ට කිරිහාර පූජා කරන්න, එක්කවට පිළිකරක් පූජා කරන්න, මොනවද දැන් පූජා කරන්න. දැන් ඒක පූජා කරන්න යද්දිම දකින්න කොටට ඇඳගත්ත ගෑනුම මේක කියනවා. දැන් මොකද වෙන්නේ? ඔන්න එතන ඉඳලා දෙහි කපන්න. බලන්න බාරකෙගේ තියෙන හැදිච්ච කම කියලා පටන් ගන්න හැටි. ඉන්නේ බුදුහාමුදුරුවෝ ළඟ කියනවා අමතක වෙනවා. ඉතින් එහාට කටින් පැන්න වචන කන්දරාව කුසල අකුසල කියන එක ගැන හඳුනගෙන තිබ්බනම් දැක්ක නොදැක්කාසේයි. හැබැයි අපි අදන්ට ගිය පවහරව ගන්න නම් ගෙදෙට්ට වෙලා ඉන්න හොඳ නැහැ. හොඳයි. මම දඹදිව කීතු වෙලාවේ මගේ නඩේ ගුණා පාසලවල 80ක් එක්කලා ගිහින්
නඩේ ගුණා කියනවා මේවා මේ තම්බි ඔක්කොම කැඩුවා. එක පාසකම්ම කෙනෙක් මල් ළඟට ඇවිල්ලා කියනවා මරන්න ඕනේ හා. සිනුත් අරගෙන බුද්ධ ගයා. දැන් නිකන් ඉතින් ගෙදරට වෙලා හිටියන හොඳද? දැන් ලෝකේ ධර්මයේ තමයි අනිත්‍යයි. අයි බුදුදහම විතරක් නිත්‍ය වෙන්නේ බුදු පිළිමේ නිත්‍යත් නෑ චෛත්‍ය නිත්‍ය නෑ. හැබැයි නඩේ ගුණා මොකද කරන්නේ? අපිට ද්වේෂය ඇවිස්සුවා. පාසකරම දක්ටි කකා කිව්වේ ඒකයි. උන්දට මොකක් හරි අහු වෙලා ඉස්සරහට මුස්ලිම් මිනිහෙක් අහුණා නම් ඉවරයි. ඒ කියනවා මේක රැක ගන්න ඕනේ. අපි මරාගෙන මැරෙන්න ඕනේ. හරිද? දැන් අපිට කොච්චර ජීවිතේ බණ ඇහුවා. මම දන්නේ. මිනිස්සු බණ අහනවා කියලා කිව්වට බණ අහන්නේ හොයාගන්න ටිකක් අමාරුයි. වහා ගියේ විදෙන සොෆේ. මම මේ කියන කාරණාවට කවුරුත් අමනාප වෙන්න එපා. මේ පරිස්සමෙන් කියන්නේ. මට මස් එක්කම දන් දෙන්න හිතෙනවා. මොකද වහල වෙන සිටිනේ කුසලයි. masnya dan mama dan ඊගාවේ එක මම මේ කාරණා කියන්නේ මස් ගැන කතා කරන්න ආවේ නෑ මම. හාමුදුරුවෝ හත්නමක් ගෙදෙට්ට වඩම්මලා දාන දෙන්නේ. හාල් කිලෝ දෙකක් ඇතිනේ. හැබැයි හාල් කිලෝ 50ක් වෙනවා. ප්‍රතිග්‍රාහක පිරිස ඒ උයන දානේ බාර ගන්න පිරිස අතර හාමුදුරුවෝ හත් දෙනා කියන්නේ පුංචි සංඛ්‍යාවක් විතරයි. දැන් මේ දානේ හැදෙන්නේ හත් දෙනා වෙනුවෙන්ද හාල් කිලෝ තව 48ක් වෙනුවෙන්ද? හාමුදුරුවෝ කියන්නේ ගෙදෙට්ට එන අනිත් මිනිස්සුන්ට කන්න දෙන්න එපා කියලාද? නෑ. අපි දන්නේ නැති වුණාට දන්නේම නැති අපිට පින්කමක් හැටියට කරගන්න තිබ්බ අවස්ථාව අපි අහිමි කරගන්නවා. මිනිස්සු පින්කම ඉවර වෙලා කියනවා අම්මෝ ඇටියන්තා අන්තිම මිනිහතර ආගන්තුකෝ ගෙදෙට්ට එන අන්තිම මිනිහා ගෙදරින් යනකම් කොයි වෙලාවෙද කියලා ඉන්නේ එන්නේ දොරවල් ටික වහලා දාලා එක්කෙනා ගන්න. සැනසෙන්නේ ඉත්තකම් මොකද තිබුණේ? හිතට බර. අපි දැන් දානෙට හරි මොනවට අපි දිල දෙකක් දා ගන්නවා. බන දාන්නේ. දවස් දෙකට වේල් කීයක් තියෙනවද? වේල් 6යි. අපි ආරාධනා කරන්නේ වේල් කීවෙන් වේල්ද? 6ටම එකකට කොහොමද 6ට එහෙම? ඔය වේල් 6ටම ඉන්න මිනිස්සුත් ඉන්නවද? ඔව්. ප්‍රශ්නේ තියෙන්නේ හඳුනා ගන්න. ක්‍රියාව නෙමෙයි. හඳුනා ගන්න. තමන්ගේ ක්‍රියාව තමන්ගේ සිතිවිල්ල හඳුනා ගන්න. හඳුනාගත්තට පස්සේ තීරෙයි මොකක්ද? මම මේ කරලා තියෙන කුසලයක්ද අකුසලයක්ද කියලා. ඒක දන්නේ කවුද? ඒක දන්නේ
අනන්තව මිනිස්සු දම් පින්කම් කරන්න ගියාට පස්සේ කටවල් වරද්ද ගන්නවා. කටවල් වරද්ද ගන්නවා. බුදුහාමුදුරුවෝ ගැන හිතන්න තියෙන අවස්ථාවක් අපි මගහරව ගන්නවා. ඒ වගේම ධර්මයේ ගැන අපිට හිතන්න තියෙන අවස්ථාව මගහරව ගන්නවා. සංඝ රත්නය ගැන හිතන්න තියෙන අවස්ථාව මගහරව ගන්නවා. මම පොඩි දෙයක් කියන්නම්. අපි ගාව අපි හිතුව මෙහෙම. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීතිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්ඛනා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අන්දිනි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස. කාටද වෙන්නේ? කොහෙද තියෙන්නේ? ධම්මං හෝ භික්ඛවේ අනුස්සරියං භයං වා කම්මිතත්තං වා ලෝමහංසෝ නයස්සති. ඊගාවට කියනවා මොකක්ද? සංඝං හිවෝ භික්ඛවේ අනුස්සරියං භයං වා කම්මිතත්තං වා ලෝමහංසෝ නයස්සති. කොහෙද ඔය වාක්‍ය එක තැනක හරි තිබ්බද නමෝ කියලා වචන? නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය. සුපටිපන්න ගාථා කොහේ හරි නමෝ කියලා තිබ්බද? ධර්මයට වඳින ගාථාව කොහේ හරි නමෝ කියලා තිබ්බද? ඉතිපිසෝ ගාථාව කොහේ හරි නමෝ කියලා තිබ්බද? එහෙනම් අපි බුදුන් වදින ගාථාව, ධර්මයේ වදින ගාථාව, සංඝයා වදින ගාථාව ඒකයි කියලා කිව්වේ කොහොමද? බුදුහාමුදුරුවෝ මට වදින්න, ධර්මයට වදින්න, සංඝයාට වදින්න හිටියේ නෑ. ගුණ සිහි කරේ. මෙන්න ධම්මං හිවෝ සංඝං හෝ භික්ඛවේ අනුස්සරිය. ගුණ සිහි කරන්න කියන්නේ වඳින්න නෙමෙයි. ගුණ සිහි කරන්න. කාගේ ගුණද? පොරවන්නේ ගුණ සෝවිසි ගුණ. ගුණ කියන්නේ සිහි කරන්න කියන එක. වැඳගෙන ඉන්න තියෙන එක නිකන් හිතන්නකෝ අපි. වැඳ මොනියද ඉන්නේ? ඇයි ඒ ගුණ අපි ගාව හොද නැහැ? මම නිකන් අහන්නේ. ඒ ගාථාව තියෙන්නේ මහා සංඝරත්නයට වඳින්න නම් මහා සංඝරත්නය කිව්වේ කවුද? හාමුදුරුවරු නම්, රහතන් වහන්සේලා නම්. නිකන් ගන්න. රහතන් වහන්සේලා නම්. එතකොට අනේ පිළිසෙත් මොනකොට? විසාකා මොනකොටද අයිති වෙන්නේ? මහා ප්‍රජාපති ගෞතමී මොනකොටද අයිති වෙන්නේ? යසෝදරා රහත් මෙහෙණින් වහන්සේ මොනකොටද අයිති වෙන්නේ? එයාලා අයිති වෙන්නේ තුනකට තමයි. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්ඛනා ඒස භගවතු ශාවක සංඝෝ අෂ්ට ආර්ය පුජ්‍යලෝ සෝවාන් මාර්ගයේ ඉන්න සෝවාන් ඵලයේ ඉන්න සකෘදාගාමි මාර්ගයේ ඉන්න සකෘදාගාමි ඵලයේ ඉන්න අනාගාමි මාර්ගයේ ඉන්න අනාගාමි ඵලයේ ඉන්න අරිහත් මාර්ගයේ ඉන්න අරිහත් ඵලයේ ඉන්න නතේ භවං අට්ඨමං ආදියන්ති. ඒ කවුරුත් අටවෙනි භවයකට යන්නේ නැහැ. අපි වෙන්නේ අපි වෙන්නේ ගුණ තියෙන මිනිස්සු. අපි වෙන්නේ ගුණවතුන්ට.
අපිට තියෙන්නේ වැඳ වැඳ ඉන්න විතරක් නෙමෙයි. බුදුහාමුදුරු කොතනකවත් කිව්වේ මට වඳින්න. මට වැඳහම ඔයාලට නිවන් යන්න හම්බෙයි. එහෙනම් ඔක්කොම එක්ක වෙලා වදිමුකෝ. යයිද කියලා බලන්න. නෑ. ශ්‍රද්ධාව තියෙන්නේ පැහැදෙන්නේ. පැහැදෙන්නේ කවුරු කරන්නේ? ගුණයක් තියෙන කෙනෙකුට විතරයි පැහැදෙන්නේ. නිකන් හිතන්නකෝ එහෙම අම්මා මැරෙනවා. තාත්තා මැරෙනවා. දෙවෙනි දවසේ නම් අම්මගේ බත් පිඟාන බෙදනවද? නෑ. තාත්තගේ බත් පිඟාන දෙවෙනි දවසේ ඉඳලා බෙදෙන එක අපි නවත්තනවා. අවුරුදු 2500යි. තාමත් බුදුහාමුදුරන්ගේ බත් පිඟාන බෙදනවද නැහැ? දානේ පාත්‍රය බෙදනවද නැහැ? අයි ඔබ ඥාතිද? දැකලා තියෙනවද? කතා කරලා තියෙනවද? බණ අහලා තියෙනවද? අපේ රටේ මිනිස්සුද? දැන් හිතන්නකෝ. අපේ රටෙත් නෙමෙයි, ලේනෑයෙත් නෙමෙයි. මේ ධම්මත් නෙමෙයි, තාත්තත් නෙමෙයි, බණ අහලත් නැහැ. ඒත් අපි තුට්ටු දෙක වියදම් කරනවානේ දෙයියනේ කියලා. අපි දුක් මහන්සියෙන් හම්බ කරගත්ත මුදල ඒ බුදුහාමුදුරුවෝ ලැබෙන්නේ කොහොමද? අපේ ගුණයක් හින්දා නෑ. ඒක තමයි බුදු කෙනෙකු කියන්නේ. As is must be. අනන්ත සසර මේ හතරක්ද කිව්වේ නෑ. පාරමිතා පුරන්න ගත්ත පිළිවෙලට පුරන්න ගත්තේ අසංඛ්‍ය හතරකට කලින්. හැබැයි බුදු වෙන්න ප්‍රාර්ථනා කරන්නේ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ. ගෞතම කියන බුදුහාමුදුරුවෝ පහළ වෙලා හිටියේ බුදුවරු ලක්ෂ 15කට කලින්. බුදුවරු ලක්ෂ 15කට කලින්. කොහොමද වෙන්නේ? ඉන්සා ගුණ කියන්නේ පුරාගෙන මම නිකන් කියන්නේ කවුරු හරි ධර්මයේ අපි හිතමු පිටරටේ ඉඳලා ලංකාවට එනවා කියලා. එයා දැන් ලිස්ට් එකක් හදනවා. අහවලාට චොකලට් ටිකක් දෙන්න ඕනේ. අහවලාට දෙන්න ඕනේ. අහවලාට දෙන්න. අපි හාමුදුරන්ට දෙන්න ඕනේ. අපි සීයට දෙන්න ඕනේ. අපි අම්මට දෙන්න ඕනේ. ආන් ඉන්නේ ඔබේ නම තියෙනවා නම් හොඳට මතක තියාගන්න. ඔබ ගාව තියෙන ගුණයක් මොකක්ද? බ්‍රහ්මාදී මාතා පිතරු පුබ්බා චරියාති උත්තරේ ආහුන්නේයාච පුත්තාන පජායක ආහුන්නේ කාකාවදී අම්මයි තාත්තයි. ඉතින් මොන දේශ දීපංකරේ ඉඳලාම ගේනදී අපිට ලබන්න අපි ළඟ ගුණයක් තියෙනවා. ඒ ගුණය තමයි ආහුන්නේ. අපි ඉතින් ගෙදර කෑමක් හදනවා. ඒක පරිම රසයි. ඒක දෙන්න හිතනවා කාටද? මොකද මුන්නේ? පාහුණිය කියන්නේ. හදපු රසම කෑම කාට හරි දෙන්න හිතනවා. අහවලාට දෙමු ටිකක් මේක. පාහුණිය කියන්නේ. අපි වඳින එකද හොඳ? වඳින්න සුදුසු මට්ටමකට පත් වෙන එකද හොඳ? වෙන්දැයි අවශ්‍ය වෙන්නේ අපි කියන්නේ qualities ගුණධර්ම ගුණ ඒවා පුරාගෙන එද්දී අවසානයේ තනි පදයක් එකට එකතු වෙනවා මොකද්ද? පාරමිතා කියන්නේ. දානීය කියන එක හැර අනිත් ඔක්කොම මොනවද? සීලය, නෛෂ්ක්‍රම්‍ය, වීරිය, ඉවසීම, මෛත්‍රිය, උපේක්ෂාව නේද? ශාන්තිය ඒව මොනවද? ගුණ. බුදුහාමුදුරන්ට අදටත් බුද්ධ පූජාව තියෙන්නේ කොහොමද? මහා සංඝරත්නයට අදටත් දන් ලැබෙනවා නම් දන් ලැබෙන්නේ ඒකේන ගුණයට. ඒක අම්මා කෙනෙක්. මම දැන් කිව්වා හාමුදුරන් අපේ ගෙදරට හාමුදුරු කෙනෙක්. දැන් අම්මා කියනවා. ඒ හාමුදුරු වැඩලා ඉවරලා ආදාරය කරනවා. මේවනේ අරවනේ මේවනේ මේ අම්මා කියනවා මොකක්ද? අපේ හාමුදුරුවෝ
වහන්සේ පින් කරලා නැහැ. වහන්සේට පින් මදි. වහන්සේ පින් කරගන්නවා. ඒකයි ඔයගෙ ඊළඟ වෙලා තියෙන්නේ. ඔබ වහන්සේට පිනක් තියනවා නම් මිනිස්සු ගෙනල්ලා දෙයි. ගිහි ජිතස්ස උපකාරානි කුඤ්ඤානි. පාප ජිතස්ස උපකාරානි කුඤ්ඤානි. ගිහියන්ට පින් ඕනේ. පැවිදි අපිට පින් ඕනේ. පින් නැත්තම් මොකද වෙන්නේ? පින් තියනවා නම් බුදුහාමුදුරුවෝ දුර ගමනක් යන්න හදන්නේ පිටිපස්ස හැරිලා බලනවලු කවුරු ඉන්නවද කියලා. සීවලිහාම කියනවා. එනි දන්නවා ගහක් ගලක් උඩ හිටියා. කන්න ටික වරදෙන්නේ. මොකක්ද? මම මේ කියන්නේ කුසල සිතවිලි අකුසල සිතවිලි හඳුනා ගන්න. හඳුනාගත්තට පස්සේ හරි පහසුයි. පහසු වෙන මොකක්වත් නෙමෙයි. මම මේ කියන සිතවිල්ල තවදුරටත් පෝෂණය කරනවද? ඡේ කරනවා. මම මේ දෙයක් අහන්න. අපි ඉන්නේ මොන පැලැන්තියද? වෙලාවට ඒ කියන්නේ කෙලෙස් කොහොම මට්ටමේ අයද අපි කියන්නේ මාත් එක්ක නැහැ. අපි කෙලෙස් මට්ටම කොහොමද? මුලද මැදද අගද? මුල මැද අග රහතන් වහන්සේ මාර්ගඵලලාභී උතුමන් අගන්නේ නේද? මැද කියන්නේ භාවනා වඩන ධ්‍යානලාභී උතුමන්. එනන්ද මැද නෙමෙයි. මම දන්නේ මම ඔබෙන් අහන්නේ මම නම් ওই තැන් දෙකේම නේ. එහෙනම් ඉන්නකොට කොහෙද? අහන්න ඉන්නේ මුල. මම අපි කියලා කියන්නේ. එතන අපි මේ කියන කෙලෙස් තියෙන තත්ත්වයේ අයනම් අපිට මොනවද ඇති වෙන්නේ? ඇති වෙන්නේ නෙමෙයි අපිට මොනවද ඇති නොවෙන්නේ? පින්කමක් කරද්දි කේන්ති යනවා නම් අපිට ආධාරයක් දෙද්දි කේන්ති යනවා නම් නේද? දානයක් දෙද්දි කේන්ති යනවා නම් බණහත්ති කේන්ති යනවා නම් අය අපි ගැන කතා කරන්න ඕන දෙයක් නෑ. පන්සලට දානේ අරගෙන යනවා හාමුදුරුවෝ නෑ. ඉතින් පයින් නේ. දැන් අපි නේ මම මේ කතා කරන්නේ අඟහරු දුවකින් ඇවිල්ලා කවුරුත් නෑ. මේ අපිට තමයි මේ සිතිවිල්ල එන්නේ. හාමුදුරුවෝ අහවල්තන බණක් කිව්වා. හාමුදුරුවෝ අහවලාගෙන වර්ණනා කරපු එකමයි කරේ. වැඩක් තියනවද? උන බයිනවා හාමුදුරුවන්ට. අහවල්ගේ ගෙදර පින්කමක් තිබ්බා. උන්ගේ ලොකුකම් පෙන්නන්න තමයි අපිට අඬ ගහලා තිබ්බේ. ඉතින් උන් බයිනවා. කවුද? අපි. අල්ලපු ගෙදර ළමයි හයියෙන් කටපාඩම් කරනවා. උඹට තමයි බැරි. උඹත් හයියෙන් පාඩම් කරනවා. කවුද? අපි. ඒකයි අපි අපේ මත්තම් උදේට නැගිට්ටාමත් හිතනවා මේක මහා කරුණයක්. අනේ අපි ඉවලයක් නැති කරුණයක් කියවන්න ඕන. ඒ කවුද? අනේ අපි. ඒ කියන්නේ අපි ඉන්නේ කොහෙද? මුල. දැන් මේ කෙලෙස් මෙච්චර බහුල අපි කෙලෙස් ටික තුනී කරගන්න අපිට උදව් වෙනවා. මේ කෙලෙස් ටික තුනී කරගන්න ඕනේද නැද්ද? බොරුවට පින්කමක් අවසානයේ සාදු මර නිවන අවබෝධ වේවා කියවට හරියන්නේ නෑ. මම හිතුවා අපි හැමදාම
වලිගේ පාගෙන මේ වෙලේ කරලා තියෙනවා. අපි හැමදාම කරලා තියෙන පොඩියක් නම් පොඩුව වද්දගෙන පිස්සු වගේ අපිට කෙලස් තියෙනවා. කෙලස් තුනී කරගන්න කෙලස් තුනී කරගන්න නම් අපිට උදව් වෙන්නේ සීලය. සීලය මොකක්ද සීලය? පංචශීල, අටශීල, දසශීල නෑ. සංවර සීලය. ඒකට ඉලක්කම මුලට දාන්න. සතර සංවර සීලය. මොකක්ද ඔය සතර සංවර සීලය? මොනවාද? සතර සංවර සීලය. ඉන්ද්‍රිය, ආජීව, ප්‍රත්‍ය. ඊට පස්සේ ප්‍රාතිමෝක්ෂ. ඉන්ද්‍රිය කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය සංවර කරගන්න. ඒකට කිව්ව මොකක්ද? ඉන්ද්‍රිය සංවර සීලය. මේක විස්තර කරන්න වෙලාවක් නෑ. මම මේක කෙටියෙන් කියලා ඉවර කරන්න. සීලය උදව් වෙන්නේ මොකටද? අපිට කෙලෙස් බහුල අපිට කෙලෙස් ටික තුනී කරගන්න අපිට උදව් වෙනවා සීලය. එහෙනම් ඒ සීලය බුදුහාමුදුරුවෝ කොටස් හතරක් කියනවා. ඒක එකක් තමයි මොකක්ද? ඉන්ද්‍රිය. ඒ කියන්නේ ඇහැ ඉල්ලන දේ අපි දෙන්න හැදුවා. කන ඉල්ලන දේ අපි දෙන්න හැදුවා. දිව ඉල්ලන දේ දෙන්න හැදුවා. මොකද වෙන්නේ? මේක සංවර වුණේ නැත්තම් තේරුණාද? බුදුහාමුදුරුවන්ට ඉන්ද්‍රියන් වලට ශික්ෂාපද පනවන්න පුළුවන් නේ. ආජීවයේ ජීවත් වෙන්න. දැන් මෙහෙම හිතමු. වෛද්‍යවරයෙකුට හිතෙන්න පුළුවන් මට මේක හොද කරපු පින නැති නිවන් දකින්න. ගුරුවරයෙකුට හිතෙන්න පුළුවන් මම දරුවන්ව ගොඩ දාපු පින නැති, දරුවන්ට උගන්වපු පින නැති මට නිවන් දකින්න. හාමුදුරු කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද? බණ කියපු පින නැති නිවන් දකින්න. එහෙනම් මට වෙන මොකක්වත් ඕනේ. මම උගන්වලා තියෙනවා, ලෙඩ ගොඩ දාලා තියෙනවා, බණ කියලා තියෙනවා. මම කෙනෙක්. ඒක ආජීවය. ඒක මට පැවරිච්ච ඩිග්‍රිය. ඒක මට පැවරිච්ච රාජකාරිය. ඒකෙන් පුළුවන් මොකක්ද? ඒකෙන් පුළුවන් එක දෙයක් හදාගන්න. මොකක්ද? හෘද සාක්ෂිය. හෘද සාක්ෂිය කියන්නේ. ඒකෙන් පුළුවන් හෘද සාක්ෂිය විතරයි. මම වැඩි හරියට කරනවා. එතන. මම වැඩි හරියට කරනවා. මම වැඩි එක මහත්ෙක් මම කියන හාමුදුරුවනේ මගේ සමහර සල්ලි තියෙනවා මගේ දරුවෙකුට කන්න අරන් යන්නේ නැහැ කියන්නේ. හිතා ගන්න පුළුවන් මේ සල්ලි මොන වගේ එකක්ද? ඒ කියන්නේ තමන්ගේ මෙතන පිරිසිදු නෑ. තමන්ට වද දෙනවා. මේ මුදලක් අදට ආවත් දරුවෙකුට කන්න දෙන්න බෑ. එයි. සාපලත් මුදල්. ආජීවය සංවර වෙන්න ඕනද නැද්ද? ඕන. ඒ නිසයි මිනිස්සු හිතුවා මාසෙකට දින 30යි එක දවසක් හරි පන්සල් යන්න ඕනේ කියලා. මිනිස්සු හිතුවේ ඒකට අපි කියනවා මොකද්ද? සතර බෝධම පන්සල්. සතියකට එක දවසක් හරි මිනිස්සු තුල හිතුවා අපි ජීවත් වෙද්දී අකුසල් කරනවා වැඩි සතියකටවත් එක දවසක් පන්සල් යන්න ඕනේ කියලා හිතුවා. එහෙමයි පන්සල් යන්න මාර්ගය හැදුවා. දැන් අපි ගැන හිතමු. මාසෙකට ගියොත් අවුරුද්දකට එක දවසක් අපේ ඇතියන්ත
නිවාඩු දවසක් බලපං පොය මහුල් දල් ටික කඩන්නෙත් එදා. ගේ සුද්ධ කරන්නෙත් එදා. වත්ත සුද්ධ කරන්නෙත් එදා. කොහොමද අපි වැඩේ? අපි වැඩිච්ච තැන. හැබැයි අපි හිතනවා හත් දවසේ පින්කම කරලා දුන්නාම ගොඩේ. ආජීවය තමයි ජීවත් වෙන විදිහ සංවර වෙන. එඳුම ඊට පස්සේ ප්‍රාර්ථය සම්නිසෘත සීල ජීවල පින්පත් සේනාසන කියනවා. අදින ඇඳුම ගන්න ආහාරය ඉන්න ගෙදර බෙහෙතේ සංවර වෙන්න. සංවර කතාවට කියන්නේ මොකද්ද? ආහාර ඖෂධසේ ගත යුතුයි නැත්නම් දින ඖෂධ ආහාරසේ ගැනීමට සිදුවනු නැත. සමහර අම්මලා බෙහෙත් බොනවා පෙති 20යි 21යි. මේ පෙති ටික බිව්වහම බත් කන්න ඉඩක් නැහැ. ප්‍රත්‍ය සංවර වුණේ නෑ අපි. ඒකයි කිව්වේ. මට මේ කියන්නේ මුස්ලිම් මිනිස්සෙක්. මට කියනවා පල්ලියේ දේශනාවක් තිබ්බා. ඒක මේ වගේ කතාවක් කිව්වා අපි හාමුදුරුවෝ. කිරිත් මට කිව්වා ඒ කතාව ඇත්ත. කිව්වේ පල්ලියේ. හැබැයි කතාවේ කියන්නේ මොකක්ද දන්නවද? කටට කියනවලු, දිවට කියනවලු. උඹ ඕක පරිස්සම් කරගන්න. නැත්තම් අපිට කුටි කන්න දෙනවා. කවුද මේ කියන්නේ? ඔළුව කියනවලු, අත් දෙක කියනවලු, කකුල් දෙක කියනවලු, පිට කියනවලු, බඩ කියනවලු වෙන්නේ. කට පරිස්සම් කරගන්න. නැත්තම් අපිට කුටි කන්න වෙනවා. ඇත්ත. අපිට අපිව පරිස්සම් කරගන්න බැරි වෙනවා. අඳින ඇඳුමෙන් දෙයි අපි දන්නේ. අපි කෑවේ ඇයි දන්නේ නැහැ. අපි ඉන්න වහලක් හදාගත්තේ ඇයි දන්නේ නැහැ. එහෙමද? සංවර කරගන්න කියලා කිව්වා. සංවර කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? කෙලස් දෙක අඩු කරගන්න බෑ කියලා ඉන්නේ. හතරවෙනි එක ගැන කතා කරන්න ඕනේ. මේක ස්වාමීන් වහන්සේ ප්‍රාතිමොක්ෂ සත්‍යය. එහෙනම් වැදගත්ම දේ මොකද්ද? කෙලෙස් තුනී කරගන්න අපිට මූලික වශයෙන්ම සංවර කරගන්න ඕනේ. ඒකට අපි කියනවා සීලය. මේක කියන මම අවසන් කරන්න. සීලයෙන් කෙලෙස් යටපත් වෙන ප්‍රමාණය කොච්චරද? සීලෙන් කෙලෙස් යටපත් වෙන්නේ තාවකාලිකව. ඒකට කියනවා තදංග කියලා. සීලෙන් ගැඹුරට කෙලෙස් යටපත් වෙන්නේ නැහැ. සීලෙන් රහත් වෙන්න බැහැ. සීලෙන් පුළුවන් අපිව සංවර කරගන්න විතරයි. තාවකාලිකව කෙලෙස් යටපත් කරගන්න විතරයි. සීලෙන් ධ්‍යාන ඵල උපදවන්න සීලය කියන එකට අයිති මේ දැන් බලහන් එක. සීලය කියන එකට අයිති මොකද්ද? දැන් මොහොම මේ ඉඳගෙන පැයක් ඉන්න එක පොඩි වැඩක් නෙමෙයි. සීලය සංවර කරගෙන තියෙන මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය විතරක් නෙමෙයි සිත කය වචන මේ ඔක්කොම මේ සංවර කරගෙන ඉන්නේ. මේකෙන් පුළුවන් මොකද්ද? තදංග වශයෙන් කෙලෙස් යටපත් කරගන්න. ඒ කියන්නේ බෝලයක් වතුරේ ගිහිල්ලා එබ්බුවා සමාන. වැඩේ කරලා ඉවර වෙලා මෙතනින් නැගිටලා යද්දී යන කඩේ ගැන ඔබ හිතන්න. එහෙමත් නැත්නම් ඔබ ගෙදර යද්දී ඔබ මොනවද කතා කර කර යන්නේ කියලා හිතන්න. ඒ කියන්නේ මේ වැඩේ අපි කරලා තියෙන්නේ හරියට වතුරේ බෝලයක් රැඳෙවුවා සමානයි. අත හැරපු හැටි මොකද වෙන්නේ? ආයි බොක්කාදී උඩට එනවා. මේකෙන් පුළුවන් දානෙන් පුළුවන් බුදු පිළිමයක් හදලා පුළුවන් සංඝාවාසයක් හදලා පුළුවන් ධර්මශාලාවක් හදලා කටිනයක් කරලා තවපින්කම් තියෙනවා. මේ හැම එකකින්ම පුළුවන් මොකක්ද? කෙලෙස් තාවකාලිකව යටපත් කරගන්න විතරයි. ඒකෙන් ධ්‍යාන උපදවන්න
ඒකෙන් විදර්ශනාව පහළ කරගන්න වැරද්දක් තියෙනවද කිව්වේ භාවනාව කියලා කියන්නේ වෙන එකක්. බුදු පිළිමයක් හදනවා කියන්නේ තමයි එක. මම කියන්නේ වෙන එකක්. මම කිව්වේ මොකක්ද? අපේ කෙලෙස් බහුලයි. මේ කෙලෙස් ටික දුරු කරන්න අපිට උදව් වෙන්නේ සංවර කරනවා. සීලය. සීලෙන් පුළුවන් කෙලෙස් తాවකාලිකව යටපත් කරන්න. කෙලෙස් తాවකාලිකව යටපත් කරපුවාම මෙලව ලැබෙන්නේ මොනවද? කුසල සිතිවිලි පමණයි. පරලෝ ලැබෙන්නේ කාම සුඛ. ඉතින් මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ නිවන ගැඹුරව නේ. සීල සමාධි ප්‍රඥා තදංග විස්කම්බන සමුදය කාම සුගති ඥානඵල මාර්ගඵල විදර්ශනාවේ විතරයි සහ මුලින් කෙලෙස් නැති කරන්න පුළුවන්. සමතෙන් පුළුවන් తాවකාලිකව ගැඹුරට කෙලෙස් තුනී කරන්න. හැබැයි අපි ඉන්නේ මුලද? අපේ සංවරය කොච්චර දුරට අපි ප්‍රබල කරගන්න ඕනේ? සංවරය විතරක් තිබිලා ඇද්ද? බුදු පිළිමයක් විතරක් හදලා ඇද්ද? බණ අහලා විතරක් ඇද්ද? දන් දීලා විතරක් ඇද්ද? මේකෙන් යන්න පුළුවන් උපරිම තැන කොහෙද? දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙන් විතරයි. ආය බ්‍රහ්ම ලෝකෙට යන්න බෑ. නිවනට යන්න බෑ. ඒ නිසා අපි කරන දේ, අපි හිතන දේ කුසල වශයෙන් අකුසල වශයෙන් අඩුම හැඟෙන සිතිවිල්ල, දැනෙන සිතිවිල්ල තමන් මේ මට්ටමට පුහුණු කරගත්තොත් ආන්ගේ මට්ටමද පුහුණු කරපු කෙනාට විතරයි සීලෙන් සමාධියට යන්න පුළුවන්. හැබැයි සීලය සම්පූර්ණ කරපු නැති කෙනාට සමාධියට යන්නත් බෑ. සමාධිය සම්පූර්ණ කරපු නැති කෙනාට විදර්ශනාවට යන්න බෑ. ඒ නිසා සීලය අත්‍යවශ්‍යයි. සමාධිය දෙවෙනි අදියර, විදර්ශනාව තුන්වෙනි අදියර. සීලෙන් තදංගයක්, සමාධියෙන් විස්කම්බනයක්, ඊගවට සමුච්ඡේදය විදර්ශනාව. අපිට ඕන හැමදාම දිව්‍ය ලෝක උපදින්න නම්, හැමදාම මනුස්ස ලෝක උපදින්න නම් ඔය කරන කියන පින්කම් ටික විතරක් කරගත්තාම ඇති. හැබැයි මේකෙන් නිවන් දකින්න අපි යන ගමන හරි අමාරුයි. අපි ආපු ගමන හරි අමාරුයි. ඒ නිසා 29 වෙනි බුදු පිළිමය හදන්න නම් ප්‍රාර්ථනා කරන්න එපා. 28 වෙනි බුදු පිළිමය හදපු අපිට මේ බුද්ධ ශාසනය තුළදීම කෙසේ හෝ කෙලෙස් යටපත් කරන්න අවශ්‍ය කරන ශක්තිය පෑදේවා. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළදීම කෙලෙස් සහමුලින් දුරු කරන්න අවශ්‍ය කරන වීර්යය, ඉවසීම, සාන්තිය, අදිස්ථානය, පාරමිතාවන් බවට පත් වෙන ජීවිතයට මහ ශක්තිය මේ තුළදී දානවා. මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළදීම නිවන් දකින්න මේ දුක ආශිර්වාදයක් ලැබෙනවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු මිමා කලපින් පැදි පැදි තිබේවා.
ආදී ආදී නොදැන කළ පව් සේවි සේවි ගෙවීවා ජාති ජාති දුකක් විපතක් කිසිම කලකදී නොවේවා සාදු සාදු මිපින් බලමින් නිවන් සම්පත් සාදු සාදු මිපින් බලමින් නිවන් සම්පත් ලැබේ සාදු සාදු මිපින් බලමින් නිවන් සම්පත් ලැබේවා සාදු 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 අපේ සිංහස් කරගත්තු දුන්නේ සත්‍යය ලෝකයේ ශාසනය රකින්න පින් ගන්න බලාගෙන ඉන්න සියලුම දෙවියන්ට පින් සියලුම දෙවියෝ සතුටින් මේ පින් ගන්නවා පින්ගත් පින්වත් දෙවියෝ පින්වත් අපේ නායක හඳුරෙතුළු පින්වත් පොඩි ස්වාමීන් වහන්සේලාට පින්වත් දායක ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරත්වා ඔබ වරකිත්වා දෙවියනි ඔබට මේ පින් උතුම් නිවනම අවබෝධ වේවා. ඒ වගේම මේ රැස් කරගත් සුළු මොහොත තුළ බණ අහපු සංවර කරගත් සුළු මොහොත තුළ උපදවගත් උතුම් කුසල් සිතිවිලි වල ප්‍රමාණය අපි අනුමෝදන් කරමු. අනුමෝදන් කළ යුතු ඊගාව පිරිසට ඒ තමයි මෙම විහාරස්ථානයේ වැඩ ඉඳපුවත් වේවදාල ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා මේ විහාරස්ථානයේ ගොඩනගන්නට ආධාර උපකාර කරලා වසර ගණනාවක් තුළ ජීවත් වෙලා ඉඳලා මේ පරිලෝකීය සතර පෙරවීම දායක කාරකාදී පින්වත් සියලු දෙනාට මේ පින්වත් ඔබ සියලු දෙනාට නමින් මේ පරිලෝකීය සියලුම මේ ගිපන්තන් මේ පින් ලැබේවා 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 ඊයන්තගේ සංසාරික දුක් සහිත ජීවිත වලින් දුකින් අත මිදේවා සපතන් වලටපත් වේවා දේව මානසික සබ සංසාර කෙලවර උතුම් නිවන් අවබෝධය සඳහාම මේ පින සත්‍යයක් ලැබේවා ඒ වගේම රෝගාතුරව අනුරාධපුර මහරෝහලේ ප්‍රතිකාර ලබන ධම්මසේනී සිංහයන්ට ප්‍රාර්ථනා කරනවා ඉක්මන් සුවය කරන එන ප්‍රතිකාර දිව්‍ය ඖෂධ බවට පත් වේවා ඉක්මන් සුවයම ලැබේවා අද මේ දුන් පින්කම සිද්ධ කිරීමෙහිලා මුඛ්‍ය පරමාර්ථය බවට පත් වෙන්නේ ශ්‍රී ධර්මාලංකාර ධර්මායතනාධිපති ගරු නම කියන්නට අවසරයි දෙව්පන් නඩුවේ විනීත නායක ස්වාමීන් වහන්සේගේ 53 වෙනි ජන්මදිනය වෙනුවෙන් මේ පින්කම සිදු කරනවා. සම්මා සම්බුද්ධ ශාසනය අදට බබළු වන්නේ පූජනීය මහා සංඝරත්නයේ වැඩෙන නිසා. පින්වත් ඔබ සියලු දෙනාටම ධර්මයේ ලැබෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩෙන නිසා. අපි අති ගෞරවනීය නායක හඳුනන වහන්සේට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මෙවන් උදාතරු මහා පින්කම් වල ගුණය බලය ශක්තිය කර්මපටි දෙන්න. ඔබ වහන්සේට තවත් බොහෝ කාලයක් සසුන් කිත වැඩ වඩන්නට සසුන් කිත බබළුවන්නට උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා. දෙවියන් ආශිර්වාදයේ තුලින් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පින්කම සංවිධානය කරගත්ත පොඩි හාමුදුරන් වහන්සේලාට සහ දායක කාර්යකාරී පින්වත් ඔබ සියලු දෙනාටම පුංචි දරුවන්ට තරුණ දරුවන්ට වැඩිහිටියන් සියලු දෙනාටම බණ අහන්නට ආපු
ඔබ සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඔබේ ජීවිතවලට අනන්ත තුනුරුවක් ආශිර්වාද ලැබේවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, තරුණ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු, වැඩිහිටියන්ගේ රැකී ආරක්ෂා කටයුතු, ගොවිතැන් බත්තාදී රාජකාරී ව්‍යාපාරික වෙළෙහෙළනාමාදී සියලු කටයුතු හොඳින් විශිෂ්ට අන්දමින් සිද්ධ කරගෙන යන්නට, විශිෂ්ට ප්‍රතිඵල ලබන්නට දරුවන් ඇතුළු ඔබ සියලු දෙනාගේම ජීවිතවලට අනන්ත තුනුරුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. සියලු යහපත මුදා වේවා. අවසාන වශයෙන් හැමෝටම මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළදීම ඥානත්‍යාදී දුකින් මිදී ලබන උතුම් අමාවනා නිර්වාණ අවබෝධය ලබන්නටම මේ කරගත් පින්කම පාරමිතාවක් වේවා. සියලු දෙනාම වන්දනා කරනවා. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. සම්හිතියෝ විවජ්ජන්තෝ සම්මරෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සම්ම ධම්මානුභාවේන සම්ම සංඝානුභාවේන සදා සුත්ති භවන්තු සීලනාද තෙරුවන් සරණයි සබ